කියන්නකෝ මම අම්බලන්ගොඩ කන්දේගොඩ කියන ගමේ. එතකොට මේ මොන වගේ අසනීපයක් නිසාද මෙහෙට ආවේ? මට පීනස තිබුණා හොඳටම. හැමදාම බෙහෙත් ගත්තා වරුදු දෙකකට වැඩි සතියෙන් එකෙන් නැවත ඉංග්‍රීසි බෙහෙත් වලින් අඩු වුණේ. ඊට පස්සේ මට මේ තව තියෙන ඔළුව කැක්කුමකුත් එක්ක බෙල්ලේ උඩ ඉඳලා මෙහෙගෙන පල්ලෙහාට යනකම් කැක්කුමයි. නම් සමානයි. මේ වාඩ්ලාවත් ඉන්න බෑ තුනට ඒ තරම් අමාරුයි. දවස් කීයක් මෙහාට ප්‍රතිකාරයට ආවද? මේ අද දැන් මේ මොහොතේ මේ අර දින තියන්න බෑ. මෙහෙම තියලා නැගිටින්න බැරි තත්ත්වයක් තිබුණා. ඒක නවන්න බැරුව. එහෙමකට රිදෙනවා ගහනවා. මේ ජොයින්ට් රිදෙනවා. මේවා මෙහි අත පස්සට ගන්න බැරුව තිබුණේ. අත පස්සට ගන්න. එතකොට මේ දැනගත්තේ කොහොමද? ඉතින් වැටෙන්න ගත්තා. වෙද මහත්තයා ගැන දැනගත්තේ කොහොමද? මේ මම YouTube එකේ නිකන් බලනකොට තිබුණේ. පස්සේ මම සවුන්ඩ් ඇවිල්ලා නිකන් පාර බලාගෙන ගියා ඇඩ්‍රස් එක තිබුණාට ඊට පස්සේ මම අද තමයි උදේ පාන්දර 5ට ආවේ. හරි දැන් ඉතින් තීච්ච රෝගී තත්ත්වයට එක දැන් කොහොමද තියෙන වෙනස? මට මේක මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේක මෙහෙම විදකමක් මේ රටේ තියනවාද කියලා. කියන්නේ මුලින් තුනේ අත්යන් මේ කරන්න අමාරුයි. අමාරුයි ඉරි වැටෙනවා රැට මට නිින්ද යන්නේ නෑ ගහලා දාලා වගේ. මේ පිටත් එක්කම. ඔව්. තුනටිය පොල් ගෙඩියක් විඳ ගන්න බෑ. ඒ තරම් අත් දෙකට මේ දැන් අත් දෙක උස්සන්න කරන්න පුළුවන්. හොඳට පුළුවන්. මේ මේව විරි කන්න බැරුව තිබුණේ මේ ඔක්කොම යාරලා දැන් මේ මෙතෙන්ටම නවත්තේ. මේ විරි කරලා මේ ඇගිලි ඉන්නේ දැන් හොඳයි. අම්බලන්ගොඩ කොහෙද කිව්වේ? මම අම්බලන්ගොඩ කන්දේගොඩ කියන ගමේ. දැන් ඉතින් සුවයක් තියෙනවා. ගොඩක්ම පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම මේ ධනෙස් එහෙමේ නවා ගන්න බැරුව තිබුණේ. ආයි නැවත එන්න කිව්වද? ඔව් මම ආයෙ එන්නේ කොහමද අඟහරුවා. මේ නෑනේ. ඔව්. අඟහරුවාද මට නැවත එන්න කිව්වා මේ කරනවා. පුදුම මන් දැන් පුදුම හාස්කමක් තියෙනවා. උදේට කෑමක් දුන්නද? කෑම දුන්නා උදේට. ආයි තේ දුන්නා අපිට මොකවත් නෑ. අපිට වඩලා ඉඳලා මෙද මහත්තයා කතා කරන වෙලාවට ඉල්ලයි මෙද කම්පියුටර් කරන වෙද මහත්තයා කිව්වේ අයිනාවේ මයිත්‍රි මේක හොඳටම කරන වෙද මහත්තයා. හොඳට බෙහෙත් තෙල් ගාලා මන් දන්නේ මේ මට විනාඩි 10ක් 15ක්වත් ජීනේ. මේ අත් උස්සන්න බැරුව තිබුණේ. දැන් පුළුවන්. දැන් හොඳටම මට පුළුවන්. මේ වෙද මහත්තයා බුදුබවත් වෙන්න ඕනේ. මම නම් කියන්නේ තව කට්ටිය ඇවිල්ලා මේ රෙඩ සුව කරගන්න මම මේ අවුරුදු ගාණක් විඳින දුක. ආයුබෝවන් මම අමිතා රූපසිංහ ගල්කිස්සේ ඉඳලා ආවේ. මම ෆෝන් එකෙන් තමයි දැක්කේ මෙතන සේවය. ඊට පස්සේ මගේ තියෙන අමාරු ගැන හිතලා මට මේ ධනිස් අමාරුව බෙල්ල හරවන්න බැරි ගතිය ඒ තිබිලා මම අද තමයි ආවේ. ඒ තෙල් ගාලා ප්‍රතිකාර කරාට පස්සේ මට සුවයක් ලැබුණා. මෙතෙන්ට ආවට පස්සේ මෙතන සේවය අපි දැක්කා. කන්න බොන්න දීලා තමයි බෙහෙත් ඒව කරන්නේ. ඉතින් මේ වෙද මහත්තයා දෙවියෙක් වගේ තමයි මෙතෙන්ට. ඉතින් මම ඉල්ලා සිටිනවා එකෙක් කෙනාට බොරු ප්‍රචාරය කරන්න එපා කියලා. මෙතෙන්ට ඇවිත්ම බලන්න වෙන සේවය. ඉතින් මේ ඔයගොල්ලෝ ඔක්කොම එන්න කියලා මම ආදර කරනාවෙන් ඉල්ලා සිටිනවා.